හායි ඔන්න තායිලන්ඩ් වල අන්තිම ලොග් එක තමයි මේ. මේකේ තියෙන්නේ අපි ක්‍රැබී වල කොහොමද දවස් 3ක් ස්පෙන්ඩ් කරේ කියලා. ඔයාලා තායිලන්ඩ් වලට අපි වාහනේ ආපු විදිහ බැලුවේ නැත්නම් මම වීඩියෝ එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. අනිවාර්යෙන් බලන්න. හායි අද අපේ තායිලන්ඩ් ටුවර් එකේ දෙවෙනි දවස. ඉතින් අපි අද ලෑස්ති වෙලා ඉන්නේ පිපි අයිලන්ඩ් වලට යන්න. බලමු අපි ගිහිල්ලා ඒකේ එක්ස්පීරියන්ස් එක කොහොමද, මොන වගේ දේවල් අපිට මොන ඇක්ටිවිටීස් අපිට කරන්න තියෙයිද ඒ වගේ කියලා. අපි කලින් බුක් කරා එක. දැන් ඒ බුක් කරපු ඒජන්සි එක වගේ ටුවරිස්ට් ගයිඩ් එකෙන් එනවා අපිව එක්කන් යන්න 7:00 වෙද්දි හොටෙල් එකට. අපි ඒ වෙද්දි ලෑස්ති වෙලා ඉන්න ඕනි. බලමු කියලා මොන වගේ එක්ස්පීරියන්ස් එකක් හම්බෙයිද අපිට කියලා. Wat yang diserai? Wat yang ni? Bas එක වගේ නේ? අපි බෝට් රයිඩ් ගියපු පළවෙනි දවස් දෙකේ මේගොල්ලෝ අපව පික් කරන්න හොටෙල් එකටම ආවා. ඒ වගේම හවස හැම ඇක්ටිවිටි එකක්ම ඉවර වෙලා අපිව ආපහු හොටෙල් එකට ගෙනල්ලත් දානවා. මේ තමයි අපිව දෙවෙනි දවසේ පික් කරන්න ආපු වාහනේ. මං කලින් වීඩියෝ එකේදී අපේ නඩේ ගුරා කවුද කියලා කිව්වේ නෑනේ. ඔය ඉන්නේ. එයා තමයි නඩේ ගුරා. කස්තුරි මාම නෙවෙයි ප්‍රමෝද් මාම. අපි මේ බෝට් රයිඩ් ගියපු හැම දවසකම අපිට මේගොල්ලෝ යන්න කලින් හැම ඉන්ෆර්මේෂන් එකක්ම දෙනවා. අපිව එක්කන් යන්නේ මොන අයිලන්ඩ් වලටද, අපිට මොනවද ගිහිල්ලා කරන්න තියෙන ඇක්ටිවිටීස්, ඒ වගේ දේවල් හැමදේම කියනවා. ඒ වගේම අපිට ගියපු හැම දවසකම මෙයාලා බ්‍රෙක්ෆාස්ට් එක, ලන්ච් එක ඒ හැමදේම දුන්නා. මේවට ප්‍රයිස් කොහොමද උනේ කියලා මම දැන් කියන්නම්කෝ. ෆස්ට් ඩේ රයිඩ් එකට අපිට ගියේ තායි බාත් 1800යි එක්කෙනෙකුට. එතනදී අපිව අයිලන්ඩ් 3කට අරගෙන ගියා. ඒ වගේම සෙකන්ඩ් ඩේ රයිඩ් එකට එක්කෙනෙකුට උනේ තායි බාත් 1300යි. මෙතනදී අපිව අයිලන්ඩ් 7කට අරගෙන ගියා. නෝමලි මේ රයිඩ් දෙකේදීම ස්නොක්ලින්, ස්විමින් වගේ දේවල් අපිට කරන්න හම්බුණා. The last island today we're gonna be like a full island, like a chicken island. So on the boat we have life jacket enough for everyone, and also we have like a. ඔයා තායිලන්ඩ් යන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ක්‍රැබී වලටත් යන්න. මොකද ඒක ඔයාට වෙනස්ම අත්දැකීමක් වෙයි. හරි අපි දැන් මේ යන්න හදන්නේ මායඹේ බීච් එකට. ඉන්නකෝ ආලත් මාත් එක්ක.
කොළඹේ බීච් එක කියන්නේ මම මෙතෙක් මගේ ජීවිතේ දැකලා තියෙන ලස්සනම බීච් එක. මොකද මේකේ කලර් එකට පිස්සු හැදෙනවා. ලා නිල් පාට මාර ලස්සනට පේනවා. ඒ වගේම තමයි මේ තායිලන්ඩ් කට්ටිය මේවා මාර විදිහට පරිස්සම් කරනවා. බීච් එකට හානි වෙන කිසිම දෙයක් ෆොරිනර්ස්ලාට කරන්න දෙන්නේ නැහැ. ෆොටෝස් ගන්න විතරයි ඒගොල්ලෝ ඇක්සෙප්ට් කරන්නේ. බෝට් රයිඩ් වල මං ආස වුණු තවත් දෙයක් තමයි මේ වගේ බීච් ඇක්ටිවිටීස් කරන්න හම්බුන එක ගැන. අපිට කයාකින් කරන්න හම්බුණා, ස්නෝක්ලින්, ඒ වගේම ස්විමින්, ඒ වගේ ගොඩක් දේවල් අපිට කරන්න chance එක හම්බුණා. මගේ ලයිෆ් එකේ ෆස්ට් ටයිම් තමයි මම ස්නෝක්ලින් කරන්නේ. ආසයි බයයි දෙකම තියෙන මොමන්ට් එකක් තමයි මේ ගෙවෙන්නේ. ගැඹුරු මුහුදේ තියෙන වෙනම ලෝකයක් කියලා මං දැනගත්තේ මේ වෙලාවේ. මං ජීවිතේටවත් දැකලා නැති ලස්සන මාළු, කොරල්, ඒ හැමදේම මට ඇස් දෙකෙන් බලා ගන්න හම්බුණා. ඔන්න ඔයාලත් බලන්නකො එහෙනම් ගැඹුරු මුහුද කියන්නේ මොන වගේ ලෝකයක්ද කියලා. මේ තමයි අපි බෝට් රයිඩ් යන අන්තිම දවස. ඒ කියන්නේ අපේ ඩේ 3 එක. එදාට අපි හිතුවා ප්‍රයිවට් බෝට් එකක් හයර් කරන්න. එතනදී එක්කෙනෙකුට උන මුදල තමයි තායි බාත් 1300ක්. මගේ ලයිෆ් එකේ අමතක නොවන මතකයන් තමයි මේ. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් එනකම් පරිස්සමින් ඉන්න. Rallin, rallin, pavena.
මගේ හුස්මේ දුක රැඳුනේ එන තුරු හෙට දවසේ